අපේ මහානායක හාමුදුරන් වහන්සේලා මම උදේ හම්බෙලත් මේ පිළිබඳ සාකච්ඡා කරා. අපේ මහානායක හාමුදුරන් වහන්සේලා 4 නම විසින්ම මට යම් ලිඛිත ප්‍රකාශයක් එවලා තිබුණා. මම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ සමාජයේ ඕනෑම කැළඹිල්ලක් ඇති වෙන වෙලාවක අපේ මහානායක හාමුදුරන් වහන්සේලා සක්‍රීයව ඒට මැදිහත් වෙලා අනුශාසනා ලබා දීම, මඟ පෙන්වීම ලබා දීම අපේ සමාජයට අවශ්‍යයි. ඒ නිසා මහානායක හාමුදුරන් වහන්සේලා විසින් පෙන්වා දෙන ලද ඒ කරුණ පිළිබඳව කරුණු කීපයක් කියන්න. එකක්, මේ සංචාර කර්මාන්තයේ ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාව මම හිතන්නේ නේද? අපි තේරුම් ගන්න තිබෙන අපි සංචාර කර්මාන්තයේ මුන මූලධර්ම මතද මොන කුළුණු මතද අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙන්නේ. අපේ සංචාර කර්මාන්තය ගොඩනැගෙනවා අපිට අවුරුදු 2500ක දිගු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් තිබෙනවා. ඒ ශිෂ්ටාචාරය තුල අපේ අනන්‍යතාවයක් අපිට තියෙනවා. ඒ නිසා අපිට අපේ සංචාර කර්මාන්තය අපේ ඓතිහාසික උරුමය මත අපේ සංචාර කර්මාන්තය ගොඩනැගීම් විභවතාවයක් තිබෙනවා. දෙක, අපේ තියෙන සෞන්දර්යත්වය විවිධ දේශගුණික කලාප කොළඹින් පිටත් වෙලා නුවරින් නැගලා නුවර එළියට යනකොට දේශගුණික කලාප කොච්චර පසු කරනවද? තුන්වෙනි එක, අපේ ජනතාවගේ පුද සත්කාරය පිළිබඳව ආගන්තුක සත්කාර පිළිබඳව තිබෙන ලෝකයේ ඇගයුම ඒක අපේ සංචාර කර්මාන්තය ඉතාමත් වැදගත්. ඒ වගේම අපේ රටේ තිබෙන වනජීවි කලාප, සත්තුන්, අලීන් මේ ආදී ඒවා අපේ සංචාර කර්මාන්තයේ නිකේතනය. එහෙම නැතුව වෙන දේවල් අපේ සංචාර කර්මාන්තයේ ප්‍රමුඛතාවයක් නොවේ. ඒ නිසා මම හිතන ඔය නිවේදනයක් පිළිබඳව ඇතිවෙච්ච පැටවිල්ල ඒක රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ අපේ සංචාර කර්මාන්තයේ මූලික මූලධර්මයන් නෙවෙයි. අපි මූලික මූලධර්මයන් 4ක් තිබෙනවා. ඒ මත තමයි අපි සංචාර කර්මාන්තය ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ මම දැක්කා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ සංවාදයක් ඇවිල්ලා තිබුණා. ඇත්තටම දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කලින් සකස් කරපු සංශෝධනයට ඉදිරිපත් කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ කියන්නේ අපි සම්මත කරේ නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඡන්දෙට ඉදිරිපත් කරේ නැහැ. නිකම් විවාද කරලා ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් අපිට අවස්ථාව තිබෙනවා. අවශ්‍ය නම් මේ සංශෝධන තවත් සංශෝධන ගේන්න. ඒත් අවශ්‍ය නැත්නම් තියෙන විදිහට තියාගෙන යන්න. එච්චරයි. සංශෝධන අවශ්‍ය නැත්නම් අපිට තියෙන විදිහට තියාගෙන යන්න පුළුවන්. නමුත් යහපත් දිශාවට සංශෝධන අවශ්‍ය නම් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කිසිදු නීතියක් අපි සම්පාදනය කරන අපේ පෞද්ගලික කිසියම් වූ වමනාවක් වෙනුවෙන් නෙවෙයි. අපේ මේ නීති සම්පාදනය පිළිබඳ අපි අවබෝධනය කරන්නේ පොදු යහ පැවැත්ම වෙනුවෙන් මේ නීති රාමයේ මොනවා වෙනස් විය යුතුද ඒ පිළිබඳ තමයි අපි අවධානය යොමු කරන්නේ. නිසා මම උදේවරුවේ අපේ මහානායක හාමුදුරන් වහන්සේලා මුණ ගැහිලා මේ පිළිබඳ දීර්ඝව අපේ ස්ථාවරය පැහැදිලි කරා. නමුත් මම හිතන්නේ තාමත් ආందోලනේ තියෙන නිසා තමයි මම ටිකක් වැඩිපුර ඒ ගැන කිව්වේ. මම හිතුවා ඒක කියන්න සුදුසුම තැනත් මෙතන තමයි කියලා අපේ නායක හාමුදුරන් වහන්සේලා වැඩ සිටින තැන. මේක තමයි අපේ ස්ථාවරය.